හෙල්ලෝ ගයිස් කොහොමද අද ඩේස්තෝ ප්‍රශරෝන් එක අප්ලෝඩ් වෙන්නේ මගේ අද දවස කොහොමද කාලය ගත වෙලා යන්න කියලා අපි බලමු එහෙනම් වීඩියෝයේදී මොකද වෙන්නේ කියලා. හරි ගයිස් අද දවසේ අපිට කරන්න තියෙන්නේ අනුරාධපුරේ ගිහපු බ්ලොග් එක වීඩියෝ එකක් තියෙනවා එඩිට් එක ගන්න. අපි ඒක ගහමු දැන් නම් මම උදේ නැගිටලා මොෂේ එකක් දාගෙන ඉන්නේ. තාම උදේට කෑවේ නැහැ. උදේට කන්න ඕනේ. කාලා අපි පටන් ගමු වීඩියෝ එකේ එඩිට් කරන්න. ඊට පස්සේ එතනින් එහාට අපි දවසේ මොකද වෙන්නේ කියලා බලමු. ගයිස් අපේ ගෙදර තාම සම්පූර්ණ හදලා නැහැ. මොකද මේ පිටිපස්සේ තා වයරින් එක වැඩක් අද යනවා. එතකොට මේ මගේ වැඩේ පොඩ්ඩක් පැත්තකට දාලා ඒ වැඩේට පොඩ්ඩක් සපෝට් එක දෙන්න යන්න වෙනවා. අපි එහෙනම් ඒ වැඩේත් කරලා මගේ වැඩේත් එක්ක සෙට් වෙමු. මේ තියෙන්නේ ගයිස් තාම හැදමින් පවතින අපේ පුංචි ගෙදර. ඒ වගේම මම පොඩ්ඩක් ඇතුලේ පොඩි රවුමකුත් දැම්මම ඔයාලට පෙන්නන්න. එහෙට මෙහෙට ඉතින් පොඩ්ඩක් කැරි හිටිය ඇති. කොහොම හරි මේ වැඩ කරන්න පටන් ගත්තා. කොහොම හරි එක දිගට වැඩ කරගෙන ගියා. කොහොම හරි කාලයත් එහෙම ගොඩ වෙලා ගතගේ මම මේ ෂොට් ගොඩක් ගත්තෙත් නෑ. මේ ගන්න ටයිම් එක ෂොට් ගන්න ටයිම් එක තිබුණේ වැඩ කරන ගමන් එක්ක. ඒ නිසා වැඩ ඉතින් ඔහොම කරගෙන ගියා. ඒකත් වෙලා වෙනවා නොතනින්ම මේ හවස් වුණා. හරි ගයිස් අද වීඩියෝ එක එඩිට් එකක් ගහගන්න ටයිම් එකක් තිබ්බේ නෑ. අද මේ තිබ්බ වයිරටත් එක්ක එතනට කොහොමද සපෝට් කරලා මේ විදිහක් තිබ්බෙම නෑ. දැන් අපි ආවා නාන්න කියලා ආවා. බලමු ඊට පස්සේ ඉන්නවා මම අර කලින් බ්ලොග් එක ගහපු මේ ටැංක් එක තියෙන්නේ. අපි එහෙනම් මෙතන මොකද වෙන්නේ කියලා බලමු. හරි ගයිස් එහෙනම් අපි නාලි ඉවරයි. දැන් අපි යන්න කියලා හදන්නේ. මෙතනින් මේ වැඩ ටික නම් අවසන් වෙනවා. ඒ වගේම අපි ගෙදර ගිහිල්ලා බලමු ඊළඟ වැඩ ටික මොකද වෙන්නේ කියලා. දැන් එඩිට් එක ගහන්න තියෙන එඩිට් එක අපිට ගහ ගන්න බැරුණා අද දවසේ අර ගෙදර තිබ්බ වැඩත් එක්ක. එහෙනම් අපි දැන් ගෙදර යන්නේ. ගෙදර ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා.
කොහොමරි ගයිස් මං වීඩියෝ එකේ එඩිට් එකක් ගාලා වීඩියෝ එකත් YouTube එකට ෂෙඩියුල් එකට අප්ලෝඩ් කළා. ඉතින් එහෙනම් ඔහොම තමයි ඒකෙත් වීඩියෝ එක ඉවර වෙලා ගියේ. හරි ගයිස් එහෙනම් අද ඩේ කොහොම තමයි මේ ගත වෙලා ගියේ. අපි එහෙනම් ඊළඟ බ්ලොග් එකකින් හමුවෙමු. හැමෝටම ජය වේවා.